සුබ දවසක් මාත් එක්ක එකතු වෙලා ඉන්න අම්මලා හැමෝටම අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අලුතෙන්ම අපේ අම්මලට ප්‍රෙග්නන්ට් අම්මලට ඇවිල්ලා තියෙන අලුත් ටෙස්ට් එකක් ගැන හෙපටයිටිස් B එක ගැන ජූනි මාසේ පළවෙනිදා ඉඳලා අපේ ගැබිනි අම්මලට මේ ටෙස්ට් එක කරනවා රජයේ MOH හරහාත්. එතකොට ඒක ගැන තමයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. හරි අම්මලා මුලින්ම අපි බලමු මේ හෙපටයිටිස් B කියන්නේ මොකක්ද කියලා. හෙපටයිටිස් B කියන්නේ අක්මාව ආසාදනය වීමේ රෝගයක්. මේ හෙපටයිටිස් B වෛරස් එක නිසා තමයි මේ අක්මාව ආසාදනය සිද්ධ වෙන්නේ. එතකොට මේ අක්මා ආසාදනය දීර්ඝකාලීනව සිදුවීමෙන් දීර්ඝකාලීන සිරෝසිස් සත්ත්ව සහ පිළිකා අක්මා පිළිකා ඇති වෙන්න පුළුවන්. බොහෝ දෙනෙක්ට මේකේ රෝග ලක්ෂණ ඉස්මතු වෙන්නේ නැහැ. ඒක හින්දා අපි දන්නේ නැහැ අපිට තියෙනවද නැද්ද කියන එක ගැන. ඒක හින්දා අපිට ටෙස්ට් එකක් කළාම තමයි මේක දැනගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් හෙපටයිටිස් B තියෙන කෙනෙක්ට ලක්ෂණ විදිහට කෑම අරුචිය, අධික තෙහෙට්ටු ගතිය, උණ, ඇස් කහ පැහැති වීම, උදරය දකුණුපස වේදනාව, කහ පැහැති මුත්‍රා, ඒ කියන්නේ තේ කහ පාටට මුත්‍රා යන එක, ලා පැහැති මල පහ කියන සිම්ප්ටම්ස් තියෙන්න පුළුවන්. ඊට අමතරව දැන් අපිට අලුත්ම ඇවිල්ලා තියෙන සරලව හඳුනා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි ගැබිනි මව්වරුන්ට. අපි දන්නවා අපිට මුල් මාස 3ේදී රුධිර සාම්පලයක් අරගෙන ඒකෙන් පරීක්ෂණ කිහිපයක් සිදු කරනවා සහ අපේ රුධිර කාණ්ඩය කුමක්ද කියන එක ඒකෙන් තීරණය කරගන්නවා. මේකෙදි අපේ පළවෙනියටම අපේ ටෙස්ට් එක විදිහට HIV ටෙස්ට් එක සහ සිපිලිස් චෙක් කරනවා. ඒක තමයි අපේ රජයේ රෝහල් වල දැන්ට ක්‍රියාත්මක වුණේ මේ දෙක. කියන්නේ MOH හරහා ප්‍රෙග්නන්ට් අම්මලාට කරේ මේ දෙක. හැබැයි ප්‍රයිවට් මම දැනුවත්ව අම්මලාට මේ හෙපටයිටිස් B කියන එකත් ටෙස්ට් කරගන්න කියලා කියනවා ප්‍රයිවට් සෙක්ටර් එකේ. හැබැයි රජයේ රෝහල් වල ඒ පහසුකම අපිට තිබුණේ නැහැ. හැබැයි ජූනි 1 වෙනිදා ඉඳලා අපේ අම්මලාට ඒ පහසුකම තියෙනවා. MOH හරහා ඔයගොල්ලන්ට HIV එතකොට සිපිලිස් වලට කළා වගේම එකම රුධිර සාම්පලයකින් මේ තුනම ටෙස්ට් කරන්න ඒගොල්ලෝ ගන්නවා මේ ජූනි 1 වෙනිදා ඉඳලා එන අලුත් අම්මලාට. එතකොට මේ HIV වගේම සිපිලිස් වගේම ඔයගොල්ලෝ දන්න විදිහට මේ දන්නවා මේ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග තමයි මේ හෙපටයිටිස් B, HIV, සිපිලිස් යන කියන මේ රෝග. එතකොටම ජූනි මාසයේ ඉඳලා ත්‍රිත්ව විදිහට කියන්නේ එකපාර තමයි ගන්නෙලේ එකපාර අරන් මේ තුනම චෙක් කරනවා විදිහට තමයි යන්නේ. තුන් පාරකට ගන්නෙ නෙමෙයි ලේ එකපාර අරගෙන තුනම චෙක් කරනවා. මේක එතකොට ඔයගලන්ට MOH එක හරහා අලුත් අම්මලාට අපේ කරගන්න පුළුවන්. මේකේ එතකොට අපි දන්නේ නැති අම්මලාත් ඇති හෙපටයිටිස් B කියන එක අපේ බෝ වෙන ක්‍රමය ගත්තොත් සාමාන්‍යයෙන් රුධිරය සහ වෙනත් තරල මගින් මේ හෙපටයිටිස් B කියන වෛරස් එක බෝ වෙන්න පුළුවන්. එතකොට අපේ අම්මගේ නෝමල් ඩිලිවරි එකක් වෙනවා නම් එතනදී සහ වදාමහ හරහා දරුවට මේ රෝගය බැලදෙන්න පුළුවන්. එතකොට ඒකෙන් ආරක්ෂා වෙන්න තමයි අපි දැන් මේ එන්නත් සිද්ධ කරන්නේ. පොඩි දරුවන්ට නම් මුල් අවුරුද්දේදී මේ හෙපටයිටිස් B වෛරස් එන්නත ලබා දෙනවා ඩෝස් එක. එතකොට ඒගොල්ලෝ එකෙන් කොහොමත් ආරක්ෂා වෙනවා. හැබැයි අර කලින් බදාමා හරහා හෝ අම්මගේ තරලය හරහා ළමයාට සම්ප්‍රේෂණය වීම වළක්වා ගන්න කරන වැඩසටහනක් විදිහට තමයි මේක යන්නේ ජූනි 1 වෙනිදා ඉඳලා. එතකොට අපේ අලුත් අම්මලට පුළුවන් MOH එක හරහා හෝ එයාගේ සායන හරහා මේකට රුධිර සාම්පල ලබා දීලා මේ පරීක්ෂණය කරගන්න. එතකොට ඕගොල්ලන්ට එහෙම පොසිටිව් ප්‍රශ්නයක් තියෙනවා නම් එතකොට ඕගොල්ලොන්ගේ ප්‍රතිකාර ඒගොල්ලෝ ආරම්භ කරනවා මුල ඉඳලම. එතකොට ඒ ප්‍රතිකාර වලින් ඕගොල්ලන්ගේ දරුවාට ඒක සම්ප්‍රේෂණය නොවෙන්න අඩාල කරගන්න හෝ ඒක නැති කරගන්න අපිට හැකියාවක් තියෙනවා. මේ හෙපටයිටිස් B කියන එකෙන් ඒ කියන්නේ මේක දැන් අක්මාවේ ප්‍රදාහ තත්වයක් නෙමේ ඇති වෙන්නේ මේ රෝග තත්වෙන්. එතකොට මේ වෛරස් එකෙන් එතකොට මේකෙන් සිරෝසිස් තත්ව පිළිකා වගේ ඇති වෙන්න පුළුවන් දරුවන්ට. ඒක කියන්නේ දීර්ඝකාලීනව ඒක බලපානවා. ඔයගොල්ලෝ දන්නවා දැන් අක්මාවේ ප්‍රශ්නයක් වෙනවා කොහොම ඒක දීර්ඝකාලීනව ජීවිතේට දරුවගේ බලපානවනේ. එතකොට මේ නිරෝගී පරම්පරාවක්
රටට දායාද කිරීම පිණිස මේක රජයෙන් කරන හොඳ වැඩක් විදිහට තමයි ඇත්තටම දකින්නේ. සමාජ මේ රෝග කෙනෙක් කොන්වීමට කාරුණාවක් නෙමෙයි. හැබැයි අපි අර අපේ දරුවන්ව මේකේ මේව වලින් ආරක්ෂා කරගන්න ඕනේ. දැන්ට මං හිතන විදිහට ගොඩක් සමීක්ෂණ වාර්තාවලුත් ඒක සනාථ කරලා තියෙනවා. HIV මේ අර අම්මලට තියෙන එකෙන් ගොඩාක් අපේ රට ළමයාට අනේක වළක්වගෙන තියෙනවා කියන මේ සායන වල මේවා ටෙස්ට් කරන එකෙන්. එතකොට අම්මලා අපි දැන් ගවර්න්මන්ට් එකේ කලින් කරේ HIV සිපිලිස් කියන දෙකට විතරයි අපේ රුධිර පරීක්ෂණය. දැන් අපිට ජූනි 1 වෙනිදා ඉඳලම මේ හෙපටයිටිස් B කියන රෝගයට පරීක්ෂණය කරනවා. එතකොට ඔයා වාහකයෙක්ද කියලා හඳුනගෙන ඒකට නියමිත ප්‍රතිකාර අපිට ලබා ගන්න පුළුවන්. ඒකෙන් අපේ දරුවට ඒක යන එක සම්ප්‍රේෂණය වෙන එක නවත්වනවා. සහ යාට පසු කාලීනව ඇතිවිය හැකි අක්මා රෝග තත්ත්වවලට වළක්වන්න පුළුවන් ඒකෙන්. ඒක නිසා මේකට යොමු වෙන්න කියලා මම ඕගලන්ට කියනවා. මොකද ඕගලන්ගේ වෛද්‍යවරයාගෙනුත් අහලා දැනගන්න මේ ලෙඩේ ගැන වැඩි විස්තර. එතකොට ඕගලන්ට මිඩ්වයිෆ් මිස්ගෙන් නැත්තම් වෛද්‍යවරයා අහලා දැනගන්න වැඩි විස්තර. එතකොට අපිට මේ හෙපටයිටිස් B කියන එකෙන් දරුවව වළක්වගෙන අපිත් සමහර කට්ටිය ඉන්නවා අපේ රෝග ලක්ෂණ එළියට පේන්නේ නැහැ. අපි දන්නෙත් නැහැ. අපි ප්‍රතිකාර ගන්නෙත් නැහැ. එතකොට මෙතනදී හරි අපිට අඳුනගෙන ඒකට ප්‍රතිකාරයක් ලබා ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඒක නිසා තව දෙයක් කියන්න ඕනේ. සාමාන්‍යයෙන් මේක සම්ප්‍රේෂණය වෙන විදිහක් තමයි මේ තව අර ඉදිකටු කියන්නේ රුධිරය තැවරුණු ඉදිකටු මාර්ගයෙන් ගොඩක් අර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කට්ටිය ඒ වගේ කට්ටිය භාවිතා කරන ඉදිකටු හැම තව කෙනෙක් පාවිච්චි කරාමත් එහෙමත් සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක දැන් රුධිරයෙන් තරල මාර්ගයෙන් යන්නේ. ඒකින්ද මේ ඒ ගැන අම්මල දැනුවත් වෙන්න දැනුවත් නොවෙච්ච අම්ම කෙනෙක් ඉන්නනම් මේ ජූනි 1 වෙනිදා ඉඳලා ඔයගලන්ට ක්ලිනික් එකෙන් මේ ගැන කියයි. මේ ජූනි 1 වෙනිදා ඉඳලා ඔයගලන්ට මේ ටෙස්ට් එක HIV සිපිලිස් ටෙස්ට් එකත් එක්කම මේක කරනවා. එකම රුධිර සාම්පලයක් අරගෙන මේ තුනම චෙක් කරන එකක් තමයි කරන්නේ. ගොඩක් ඉන්ටර්නෙට් එකෙන් තමයි දැනගත්තේ. ඔයාලත් ඔයාලා දැනගන්න. ඇත්තටම මේක ගොඩක් ලොකු හොඳ කියන්නේ ජාත්‍යන්තරයේ මේක තියෙනවා. සෞඛ්‍ය සංවිධානයත් එක්ක එකතු වෙලා ජාත්‍යන්තරයේ මේ කියන්නේ රෝහල් වල මේක කරනවා. හැබැයි අපේ ගවර්න්මන්ට් අපේ ප්‍රයිවට් සෙක්ටර් එකෙත් මේක කරනවා. ගවර්න්මන්ට් සෙක්ටර් එකට එන්නේ දැන් ජූනි 1 වෙනිදා ඉඳලා. එතකොට ඔයගොල්ලෝ ජූනි 1 වෙනිදා ඉඳලා මේක MOH හරහා ඔයගොල්ලන්ගේ අපේ අම්මලට කරගන්න පුළුවන් හැකියාව තියෙනවා නොමිලේම. එහෙනම් මේ හෙපටයිටිස් B කියන එන්නතර මේ හෙපටයිටිස් B කියන ටෙස්ට් එකත් කරගන්න. HIV වල වගේම ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගයක් තමයි මේ රෝගෙත්. එතකොට ඒකෙන් අපිට සහ දරුවාට වෙන දීර්ඝකාලීන හානි වලින් අපිට වළක්වන්න පුළුවන් මේක හඳුනා ගැනීම මගින්. එහෙනම් මේකෙන් මට කියන්න තියෙන එක තමයි ඔයගලන්ට ස්තුතියි වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියත්.